ලංකාවේ පළවෙනි කෝවිලක් හැඩයට තියෙන පන්සල තමා යාළුවනේ මේක සාමාන්‍යයෙන් කෝවිලක් හැඩයට තමා තියෙන ඔයාලට උඩ පේනවා අර තියෙන යාළුවනේ උඩ කෝවිලක් හැඩයට තියෙන්නේ නමුත් මේක පන්සලක් මාරම ලස්සනයි එහෙනම් අපි බ්ලොග් එකකින් එකතු වෙමු අද මම ආවේ ගල්මඩුව විහාරයට ඔයාලව එක්කගෙන මේක තමයි ගල්මඩුව විහාරය ඔයාලා බලන්න මාරම ලස්සනයි මම ඔයාලට ඇතුළේ පෙන්නන්නම් සම්පූර්ණයෙන් ගලෙන් නිර්මාණය කරලා තියෙන්නේ ඔයාලට පේනවා ඇති තනිකරම ගලෙන් නිර්මාණය කරලා තියෙන පන්සලක් කෝවිලක් නෙමෙයි කෝවිලක් හැඩයට නිර්මාණය කරලා තියෙන ලංකාවේ එකම පන්සල කිව්වොත් හරි ඒක තමයි ගෙඩිගේ විහාරය මම අද ඉන්නේ ගෙඩිගේ විහාරය මේක තියෙන්නේ ඔයාලට එනවනම් මහනුවරට ඇවිල්ලා මහනුවර දිගන බස් එකේ ඇවිල්ලා කුණ්ඩසාලේ බහින්න පුළුවන් Google Map එක දාගන්න ඕන තවත් ලේසි ඉතින් එහෙම තමයි එන්න තියෙන්නේ යාළුවනේ ගොඩක් දුර නෑ කුණ්ඩසාලේ ඉඳලා කිලෝමීටර් එකක් වගේ තමා තියෙන්නේ ඔයාලා එන්න ඕනි මේක නම් මාරම ලස්සනයි මම දැන් ඇතුළට යනවා ඇතුළට ගිහලා ඔයාලට පෙන්නන්නම් මාරම ලස්සන තැනක් හරිම කාම් හරිම නිදහස් ඉතින් ඔයාලත් එන්න කෝවිලක් හැඩයට නිර්මාණය කරලා තියෙන පන්සල මෙතනින් තමයි එන්න තියෙන්නේ ඇතුළට ඇතුලේ දොරවල් වහලාද දන්නේ ලංකාවේ පැරණිතම ගලෙන් නිර්මාණය කරලා තියෙන විහාරය පන්සල සාමාන්‍යයෙන් මේ වගේ හැඩයට නිර්මාණය කරලා තියෙන්නේ ලංකාවේ කෝවිල් ඉන්දියාවෙත් තියෙනවා කෝවිල් තමයි නිර්මාණය කරලා තින්නේ නමුත් ලංකාවේ තියෙන එකම පන්සල කෝවිල හැඩයට තියෙන ගලින් නිර්මාණය කරලා තියෙන එකම පන්සල මේක තමයි යාළුවනේ මාරම ලස්සනයි වටපිටාව තනිකරම මේක ගලෙන්ම තමයි නිර්මාණය කරලා තියෙන්නේ යාළුවනේ ඔයාලට පේනවද මේ ගලේ මේතර මේ නිර්මාණය කරලා තියෙන එකේ මෙතන විස්තර තියෙනවා මේ ගෙඩිගේ විහාරය කොච්චර පරණයිද කියලා අර තියෙන යාළුවනේ ගෙඩිගේ විහාරය ඔයාලට මම ඇතුළ පෙන්නුවා බලන්න මාරම ලස්සනයි තනිකර ගලෙන් නිර්මාණය කරලා තිනවා ඔයාලට මම පෙන්නන්නම් මේකේ තියෙන විස්තර ටික ඔයාලා බලන්න මේ තියෙන යාළුවනේ විස්තර ටික පුළුවන් කෙනෙක් ඉන්නනම් මේ වීඩියෝ එක පෝස්ට් කරලා මේ ටික කියවන්න ලංකාවේ පළවෙනි කෝවිලක් හැඩයට තියෙන පන්සල තමයි යාළුවනේ මේක සාමාන්‍යයෙන් කෝවිලක් හැඩයට තමයි තියෙන ඔයාලට උඩ පේනවා අර තියෙන යාළුවනේ උඩ කෝවිලක් හැඩයට තියෙන්නේ නමුත් මේක පන්සලක් මාරම ලස්සනයි එහෙනම් යාළුවනේ මම අදට ගිහින් එන්නම් මේ වගේම අලුත් බ්ලොග් එකකින් ඔයාලට තවත් ලස්සන කෙනෙක් බලන්න. ඉතින් මගේ බලපු නැත්නම් අනිත් වීඩියෝ එකත් එකතු වෙන අනිවාර්යෙන් subscribe කරන්න.
බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ ගේනවා ඉස්සරහට ඒවත් බලන්න. ඉතින් එහෙනම් මේ වගේ ලස්සන තැනකින් අය හම්බ වෙනතුරු හැමෝටම තෙරුවන් සරණයි ගිහිල්ලා එන්න. ජය වේවා.